සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් සුපුරුදු පරිදි මම ආව ඔයාලගේ ගෙදරට අලුතින් ව්‍යාපාරයකට නව අදහසක් දෙන්න හිතාගෙන. ඉතින් මම විශ්වාස කරනවා මේකත් ඔයාගේ ජීවිතය වෙනස් කරන වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් මේ දේ මට හම්බුනේ. මම අර හැමදාමත් කියනවනේ මොන හරි දෙයක් විශේෂ දෙයක් දැක්කොත් ඒක හොඳ සෙන්ඩර් අවස්ථාවක් කියලා මට තේරුණා. මම ඒක වීඩියෝ එකකින් ඔයාලට අරන් එනවා කියලා. ඉතින් මෙන්න මේකත් ඒ වගේ දෙයක්. ඉතින් මේ දේවල් ඔයාලගේ ගෙදරත් ඕන තරම් ඇති. හැබැයි ඔයා හිතන්නේ නැතුව ඇති මේ දේවල් ඔයාගේ ජීවිතේ වෙනස් කරන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේකත් අපේ ගෙදරට අපේ අම්මලාගේ ගෙදරට අරගෙන ආපු දෙයක්. මේක දකිද්දිම මට හිතුණා මේක වීඩියෝ එකක් තුලින් ඔයාලට අරගෙන එන්න ඕන කියලා. ඉතින් මේක මම මේ විදිහට වීඩියෝ එකක් තුලින් අරගෙන ආවේ එතුමාගේ උත්සාහය කොයි වගේද කියලා පෙන්වන්න වගේම මේ තුලින් තවත් කෙනෙකුට ජීවිතයක් වෙනස් කරගන්න හැකි වෙයි කියන විශ්වාසය මත. ඉතින් ඒක හින්දාම මම එතුමාගෙන් අවසර අරගෙන මේක වීඩියෝ එකක් විදිහට ඔයාලට අරගෙන ආවේ. ඉතින් මගේ යාළුවේ මේක ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. උත්සාහය කැපවීම මෙන්න මේවා තියනවා නම් අනිවාර්යෙන් ඔයාට ජීවිතේ ජය ගන්න එක මහා දෙයක් නෙවෙයි නේද? ඒ මහත්මයාට ශක්තියක් වෙන්න මේ වීඩියෝ එකේ හේතුවක් වෙයි. ඒ වගේම මේක බලාගෙන ඉන්න මගේ ආදරණීය යාළුවෙක්ගේ ජීවිතය ගොඩනගා ගන්න මේ වීඩියෝ එකේ හේතුවක් වෙයි. ඉතින් ඒකින්ද මේ වීඩියෝ එක මොකක්ද කියලා බලන්න අපි යමු. විශේෂයෙන් මතක් කරනවා මේක මම එතුමාගෙන් අවසර අරගෙනයි වීඩියෝ එකක් විදිහට ඔයාලට අරගෙන එන්නේ. ඉතින් එහෙනම් මගේ යාළුවේ හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි යමු වීඩියෝ එක මොකක්ද කියලා බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක තුලින් කොහොමද මේ දේවල් අලෙවි කරගන්නේ පහසුවෙන් කියලා මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ දේවල් නරඹන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි මගේ යාළුවේ බලන්නකො මේ මොනවද කියලා. ඉතින් බලන්නකො මගේ යාළුවේ මොනවද කියලා. මේ දේවල් ඔයාලගේ ගෙවල් වලත් තියනා නේද? ඉතින් මේ දේවල් කොච්චර ලස්සනයිද බලන්නකො. ඉතින් මේ නිර්මාණ සියල්ලම මේ මහත්මයා විසින්ම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ නිර්මාණ ගෙවල් වලට ඇවිල්ලා අලෙවි කරන්න තමයි මේ මහත්මයා තීරණය කරලා මෙන්න මේ විදිහට ගෙවල් වලට එන්නේ. ඉතින් හරි ලස්සනයි මේ දේවල් දකිද්දි මේ මහත්මයා විසින් මේ දේවල් පෙට්ටියක අසුරලා වාහනයක තියාගෙන ඇවිල්ලා තමයි මේ විදිහට අලෙවි කරන්නේ. සමහර විට කෙනෙකුට ලැජ්ජා වෙන්න කාරණයක් වෙන්න පුළුවන් මේ වගේ දෙයක් නිර්මාණය කරලා මේ වගේ ගෙවල් ගානේ ඇවිල්ලා අලෙවි කරන එක. ඒ වුණාට මගේ යාළුවේ හොඳට මතක තියාගන්න. ජීවිතේ අපි ලැජ්ජා වෙන්න ඕනේ, බය වෙන්න ඕනේ වැරදි දෙයක් කරන්න. නේද? තමන්ගේ උත්සාහයෙන් තමන් දෙයක් කරනවා නම් දියුණු වෙන්න ඒක දිහා බලලා කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතේ වටින්නේ. සමහර විට ඔයාට මේ වගේ දෙයක් ගෙදරකට අරන් ආවම මිලට ගන්න මුදල් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ කෙනාට හදවතින්ම ආශිර්වාද කරන්න, එයාව තවත් උනන්දු කරන්න. ඔයාට මේ දේවල් විකුණ ගන්න පුළුවන් කියලා ඒ කෙනාව තවත් දිරිගන්වන්න වචනකින් හරි උදව්වක් දෙන්න මගේ යාළුවේ. ඉතින් මෙතුමත් එක්ක කතා කරද්දී මෙතුමා කිව්වේ ඊයේත් මේ ගමට මේ විදියටම ආවලු මේ තැන්වලට. එතකොට බඩු මදි වුණාලු දෙන්න. ඊට පස්සෙලු අද ආවේ කියලා කිව්වා. ඉතින් අපේ ගෙදර අයත් මේ විදිහට පිළිම 5-6ක්ම අරන් තිබ්බා. ඒ වගේම මෙතුමා ගැන පුංචි සඳහනක් කරන්නට ඕනේ. මෙතුමා මේ බඩුවක් පවා විකුණන්නේ හරිම නම්‍යශීලීව. ඒ කතාව පවා කෙනෙක්ගේ හිත ඇද ගන්න සුළුයි. ඉතින් මේක තමයි වෙන්න ඕනේ මගේ යාළුවේ. ඔයත් ගෙදරකට ගිහිල්ලා දෙයක් විකුණනවා නම් ඒ විකුණන කෙනාට හරි ආදරණීයව ආමන්ත්‍රණය කරන්න. ඉතින් අපේ ගෙදරින් මේ විදිහට පිළිම 5ක් ගත්තට පස්සේ මෙතුමා විසින් ගෙදර හිටපු චූටි බබාලා දෙන්නට චූටි පිළිම දෙකක් නිකන් දීලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මං හිතනවා ඒ එතුමාගේ තියෙන ගුණයක් ඉස්මතු වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ ලොකු පිළිම 400 ගාන කියලා කිව්වා. අනිත් පිළිම 150 250 මෙන්න මේ වගේ පොඩි මුදල් වලට මේ පිළිම එතුමාගෙන් මිලට ගන්න පුළුවන් කියලා එතුමා සඳහන් කරවුවා. ඉතින් ඔයාටත් පුළුවන්. ඉතින් මගේ යාළුවේ ඔයාටත් පුළුවන් මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් නේද? ඔයාට ඕනේ නම් මේ වගේ දේවල් නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් මේ වගේ දේවල් විකුණන තැන් වලින් මිලට අරගෙන ඔයාට මුදලක් තියාගෙන ඔයාට ලාභයක් තියාගෙන මේ දේවල් අලෙවි කිරීමේ හැකියාවක් තියනා නේද?
ඉතින් ඔයාට පුළුවන් මගේ යාළුවේ ඔයාට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ දේවල් මිලට අරගෙන අලෙවි කරන්නට ඔයාට පුළුවන් මේ මහත්මයාව සම්බන්ධ කරගන්න. මොකද මේ මහත්මයා මේ දේවල් නිර්මාණය කරනම කෙනෙක්. ඉතින් ඒ දේවල් ඔයාට පුළුවන් එතුමාගෙන් මිලට අරගෙන ඔයාට ලාභයක් තියාගෙන ඔයාගේ පැතිවල අලෙවි කරන්න. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් සඳහන් කරන්න පහලින් කමෙන්ට් එකක් දාන්න මම එතුමාගේ දුරකථන අංකය සඳහන් කරන්නම්. ඉතින් මගේ යාළුවේ මේක ඔයාට හොඳම සෙන්රකී අවස්ථාවක් නේද? ඉතින් ඒ වගේම මම ඔයාට සඳහන් කරන්නම් මේ දේවල් කොහොමද අලෙවි කරගන්නේ කියලා. ඔයාට පුළුවන් මගේ යාළුවේ මේ දේවල් ඔන්ලයින් අලෙවි කරන්න පුළුවන් නේද? ඔයාට පුළුවන් පේජ් එකක් හදාගෙන මේ දේවල් අලෙවි කරන්න පුළුවන්. මේ දේවල් වල ෆොටෝස් දාලා ඔයාට මේ දේවල් අලෙවි කරගැනීමේ හැකියාවක් තියනවා නේද? ඒ වගේම මගේ යාළුවෝ ඔයාට පුළුවන් පාරක් අයිනක නම් ඉන්නේ ඔයාගේ ගෙදර තියෙන්නේ ඔයාට එතන ඉඳන් අලෙවි කරගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඔයාට පුළුවන් නම් මෙන්න මේ විදිහට ගෙවල් වලට ඇවිල්ලා අලෙවි කරන්න ඒක ඔයාට ගොඩක් ලාභයි කියලා හිතනවා. මොකද කෙනෙක් හිතන්නකො ගමක ජීවත් වෙන කෙනෙකුට ඒ දේවල් නගරයකට ගිහිල්ලා හෝ කඩේකට ගිහිල්ලා ඒ දේවල් දැක්කොත් මිලට ගන්න පෙළඹෙන්නේ නේ. ඒ වුණාට මේ වගේ දෙයක් ගෙදරකට අරන් ආවට පස්සේ ඕනම කෙනෙක් මිලට ගන්න පෙළඹෙනවා මේ දේවල්. ඉතින් මගේ යාළුවේ මේක හොඳම සෙන්රකී අවස්ථාවක්, මේක හොඳම ක්‍රමයක් කියලා මම විශ්වාස කරනවා. අලෙවි කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි සීට්ටු ක්‍රමය. මෙන්න මේක ගම්වල විශේෂයෙන් තියනවා නේද? ඉතින් ඕනම කෙනෙකුට මෙන්න මේ වගේ දෙයක් අරගෙන සීට්ටුවක් විදිහට අලෙවි කරන්න පුළුවන් නේද මගේ යාළුවේ? ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා ඔයා මේ දේවල් අලෙවි කරනවා නම් පාරිභෝගිකයත් එක්ක හරි සුහදව කටයුතු කරන්න. ආදරණීයව ආමන්ත්‍රණය කරන්න ඒගොල්ලන්ට. හිතන්නකෝ ඔයා මොන හරි භාණ්ඩයක් ගෙදරකට අරන් ගිහිල්ලා ඒ කියන ගෙදර අයිතිකාරයාට කියනවා මම මේ භාණ්ඩයක් අරගෙන ආවා ඔයා ගන්නවද මගෙන් මේ කියලා කියන්නකෝ කියලා කිව්වොත් ඒ කෙනා ගන්න පෙළඹෙනවද? ඒක හින්දා ඔයා කතා කරන විලාසය අනුව ඒ කෙනා ගන්නවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඉතින් ඒකින්ද මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ජීවිතේ ගොඩනගා ගන්න මේ ගෙනාව වීඩියෝ එකත් ඔයාගේ ජීවිතයට වැදගත් කියලා මම අද විශ්වාස කරනවා. ඉතින් මගේ යාළුවෝ මේ වීඩියෝ එක ඔයාට වැදගත් නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා උඩ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපුවාම notification ඔයාලට එනවා. ඉතින් අදට මම ගිහින් එන්නම් මගේ යාළුවෝ. ඔයාලා හැමෝටම ජය වේවා. ආදරෙයි හැමෝටම.